දැන් දෙවිසුත් කොහේරි අත් දෙක මැදගෙන අහගෙන යද්දි මොකද වැඩේ කරලා ඉවරයි. මේ දැන් මොකක්ද වෙන්නේ? දැන් අත්තම කිව්වොත් එහෙනම් මම ඇකඩමික් මිල විචාරකයෙක් නොවන නිසා මට සුනිල් සිටියතුන් මහත්තයා සමනිත්වත් මහත්තයාට හොඟක් දේවල් මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ ප්‍රොයික් මොනවද කියලා තියෙන්නේ කෝලම් ගැන කියලා මම නම් කොහෙවත් කියලා නැහැ. ප්‍රොයික් කෝලම් ගැන කියලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මට ගෝඨයින් ප්‍රපෝසල් බලලා ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ප්‍රේක්ෂකයෙක් විදිහට මට හට ගන්නවනේ අම්මා. විචාරකයෙක්ගේ නෙවෙයි මම කියන්නේ මට හට ගන්න අම්මා පොඩි ගායක් හට ගන්නවා මේක හොයන්න මොකක්ද කියලා. නාට්‍ය බලන මාස 2ක් විතර තිස්සේ හොයනවා. මම කියන්නේ ඩෙනිස්ට සැපයිද දන්නේ නැහැ අපිට මේ වද දීලා එයා පැත්තකට සැපට දුජේ ගන්න ඩ්‍රින්ක් එකකුත් දාලා අපි වද විඳිනවා මේ නාට්‍යයක් එක්ක. මාස 2ක් විතර තිස්සේ. එතකොට ඒ නිසා මම මේ කියන්නේ මේ නාට්‍යයේ මේ අලුත් ආකෘතියක් ගෙනවද මේක පෙන්වන්න පුළුවන් වේද මේක දියුණු එකක්ද ඊට පස්සේ මේකට දැන් මාස්ටර් පීස් එකක්ද මේකේ ලංකාවේ සාහිත්‍ය කලාව නාට්‍ය දියුණු වේද මේකක්වත් මට වැඩක් නැහැ මම මේ පොඩි ස්වයං වින්දනයක් ලබන්නේ මංගල් තාත්තලෙකට මම මේ ගැන පොඩ්ඩක් ඔය යන්නේ ඒක තමයි මම මේ කියන්නේ ඒ කියන්නේ මේක බලලා නාට්‍ය බලලා මට හම් වෙන එකක් තියෙනවනේ ඒක හොයන්න ගිහිල්ලා මංගල් තාත්තලෙට දැන් ඉස්සෙල්ලා මට ප්‍රශ්න ගන්න මේක හොයාගෙන යද්දි මේ කවුද ගෝඨයින් වල කියලා. දැන් අපි මේ පහුගිය කාලේ අහලා තිබුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගැන නිසා මේ පහුගිය කාලේ අවුරුදු 10ක් 15ක් තිස්සේ මෙහෙම ගෝඨයින් වල කෙනෙක් ගැන තිබුණේ නැති නිසා ඉස්සෙල්ලාම ගෝඨා හොයාගෙන ගියා. දැන් හොයාගෙන යද්දි දැන් නාට්‍යයේ ගෝඨයින් වල රජෙක්නේ. මහා වංශයවත් මේ රාජාවලියවත් කොහෙවත් ගෝඨයින් වල රජෙක් නේ. දැන් ඒ හොයාගෙන යද්දි අහුවෙන එක තැනකදී මේ දුටිගැමුණු රජතුමා ඒක ජාතික ප්‍රශ්නයක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඊළාර බැලුවේ සිංහල දෙමළ අරකලයකට බලය අල්ලගෙන ඉන්නවා. ඒක බලාරකලයා. ඒ සඳහායි බලාරකලයට දසමහයෝ දෙකතු කරගෙන යද්දී ඔන්න ගෝඨයින් වල හම්බ වෙනවා එක්කෙනෙක් හම්බන්නේ. එතකොට ඔන්න ඉස්ලාමයට ගෝඨ හම්බ වෙන ගෝඨ හම්බන්නද කියලා. එයා රජ වෙන එහෙම නැහැ කවදාවත්. එතකොට මම එකක් විශ්ල ගන්නවා මෙයා කවුද කියලා. ඉතින් මේක බොහොම ලස්සනට මේ තිස්සකාරයෝස මහත්මයා මේ මහසොන් සමිමර්ශන කෘතියේ ගෝඨ ගැන කියනවා. ගෝඨ මේ තේර පුත්තාපි මේගොල්ලෝ දෙකේ කුසලේව කවුද එහෙම ගෝඨ කවුද කියලා කියනවා. ඊට පස්සේ දැන් තව ටික දුරක් යද්දී ඔන්න ගෝඨ ගැන හොයනකොට මට අහු වෙනවා දැන් මහසෝන කවුද කියලා. පස්සේ හොයන්න කියලා. එහෙම හොයාගෙන යද්දී මහසෝන ඉන්නේ ගෝඨත් එක්කම තමයි. ගෝඨ හම් වෙන දා මහසෝන. يعني ගෝඨ ඉන්නේ කොතනද එතන මහසෝන ඉන්නවා. ඒස මහසෝන ගැන වෙනම හොයන්න හම් ඕන වෙන්නේ. එතකොට ඔන්න හරියට මම තහවුරු කරගන්නවා ගෝඨ කියලා කියන්නේ හම්බන්තොට ගිරුවාපත්තු එකක් කියලා. මේක මං කියන එක නෙවෙයි තිස්සකාරී වසම් සහ ගැමිනාටි කියන සරච්චන්ද කියන මේ ගෝඨ හම්බන්තොට ගිරුවාපත්තු කියලා. දැන් මේ දුටිගැමුණුගේ දසමහයොත් එක වෙන ගෝඨ යුද්ධයෙන් පස්සේ ඒ කියන්නේ ඊළාර පරාජය කරගෙන පස්සේ මේ විමල සමුල ගහතරින් පස්සේ රින්ග්යක් එහෙම දාලා කිරිබත් දාලා පොඩි සැපක් කරගෙන ආතල් එකක් ගන්න වෙලාවක ගෝඨගේ ගෑන්ට බැල් දෙනවා රිටිකල් ජයසේනිය. ඒක කියන්නේ සරච්චන්දගේ ගැමිනාටි පොතේ. බැල් දෙහිදුවහම තමයි මේ ගෝඨගේ රිටිකල් ජයසේනියගේ ප්‍රශ්නය අහගන්න. රිටිකල් ජයසේනිය කියන්නේ මා උස මහතෙක්. ඌ 81 ක්‍රියා උසයි කියලායි ප්‍රවන්න කතාවල තියෙන්නේ. ගෝඨ කියන්නේ කොටා කියන එක. ගෝඨලා දෙදෙනෙක් බැලේ කොට එක ගෝඨ. මේ සටනේදී කියන්නේ ඥාන ප්‍රශ්නේදී ගෝඨ උඩ පැනලා පයින් ගහවම රිටිකල් ජයසේනියගේ බෙල්ල කඩලා යනවා. බෙල්ල කඩලා ගියාම රිටිකලයාගේ යාළුවෝ ටික ඇවිල්ලා තමයි උඩ බෙල්ලක් හයි කරනවා වලසුරුවා. වලසුරුවක් හයි කරාම ඌ තමයි මේ මහසොන. ඒකට ගෝඨක් එතකොට මහසොන මොනවද පළවෙනි ප්‍රශ්නේ මම විශ්ල කරනවා. මොකද මේවා කොට දැම්මම මේ පරණ පෞරාණික කලවලක් දැම්මම වගේ මල රෙද්දක් මල කරුණයක් දැන් මේ අයි කියවන්න ඕනේ හොයන්න වෙනවා. මේ එකක්වත් මේ නාට්‍යයේ තියෙන්නේ මේක මට මේ නාට්‍යයේ තියෙනවා මට ගැටලුවක්. ඊට පස්සේ දැන් කවුද මහසෝනද? මහසෝන තමයි රිටිකල් ජයසේනිය. එතකොට මේක වැටෙන්නේ කාටද? ගෝඨගේ ගෑනට. දැන්
එතකොට මහසෝන සමයම කියන මේ ශාන්ති කර්ම අවිචාර ක්‍රමයේ ඉන්නේම එතනින් එහා. මේ කියන්නේ විශාල විස්තර ගොඩක් ජයසේන කෝට්ටේ කොට මහත්මයා පහතර ශාන්ති කර්ම සාහිත්‍ය කෘති සාකච්ඡා කරනවා. දැන් මේ උස ජයසේනයා කොට බේටගේ බෙල්ල ගැලෙවලා මේ කොට බෝටත් එක්ක සැකයිදි බෙල්ල ගැලෙවුවාම දැන් මහසෝන වැහෙනවා. දැන් මොකද වැහෙනවා කියන්නේ? දැන් අපි කියනවා මේ ගම්බල කියන්නේ දිෂ්ටිය. දිෂ්ටි කියන්නේ දෘෂ්ටියනේ. බැල්ම දානවා, රබර් රැහ දානවා, ඇහැ දානවා. දැන් මම ඉඳලා කෙල්ලේකට දිෂ්ටිය දානවා. තරඟ වගේ දෙපා. දිෂ්ටිය දානවා. බැල්ම දානවා. ඉන්න ගමන් අතර ඉන්න අර තොප්පි දාගෙන සහෝදරයා අරයට රබර් රැහ දානවා. කොයි දිෂ්ටිය දානවා තමයි. ඒක දිෂ්ටියනේ. දැන් මේ වැටෙන්නේ මහසෝලගේ දිෂ්ටියනේ. දැන් මේක එලවන්න බෑ. බෙල්ල කඩුවට එලවන්න බෑ මේක. දැන් තමයි මහසෝන සමයේ කියන්නේ. දැන් ඊට පස්සේ මම කල්පනා කරා මේ මහසෝන දේශීයක් කියලා. දේශීයක් කියන්නේ මොකද අපි දන්න සාමාන්‍ය යක්කු වෙන්නේ අඳුරනයි. ඒ කියන්නේ යකා අඳුරනවා විතර වෙන්නේ දැන් නුවර පෙරහැර බලුවහම සුද්ධියක් වෙන්නේ මහසෝන. මොකද මහසෝන අඳුරන්නේ. ඒ නිසා යකා වැහෙන්නද යකා අඳුරන්න ඕනේ. යකාගේ හැඩරුව, යකා හැසිරෙන විදිහ, යකා නටන විදිහ දැනගත්තම යකා වැහෙන්නේ. ඒතර වැහෙන්නද අඳුරන්න. ඒතර මම බැලුවා මේ යකා වෙන කොහෙවත් වැහෙනවා. ඒතකොට මේ බලනකොට මහසෝන අපේ එකෙක් නෙවෙයි. උගේ ඔරිජින් එක ඉන්දියාවේ. දැන් ඉන්දියාවේ ගොඩක් කියලා පස්සේ අපි ඔරිජින් එක කරගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියලා කවුරුත් පිළිගන්නේ නැහැ නේ අපේනේ. ඒවා දැන් අපේ ඔරිජින් එකක් කරගන්න මහසෝන. ඒ නිසා දැන් මේ වෙද්දි මහසෝන මේ ඉන්දියන් ගෑනුන්ට වැහින්නේ නැහැ. මොකද ඉන්දියන් ගෑනු මහසෝන අඳුරන්නේ නැහැ. හැබැයි ඒ නිසා එක ඥාන මිශ්‍ර යකි. ඔරිජින් ඉන්දියන් නෙකුණාට මේක අපේ යකි. දැන් මේකට රසවාදී කියනවා, සතරම අලංකාරී ගම්පොලකාරී පොතේ කියනවා. ඊට පස්සේ එච්.එම්. ගුන්තරගේ කොලම්නාන්සසා විශ්මුණු පොතේ දැන් මෙන්න මේ ටික මම ඉස්සර හොයාගත්තා. මොකක්ද මේ මහතෝනගේ ප්‍රශ්නේ? මහතෝන දිස්ත්‍රික්කය. දැන් මහසෝනයි ගෝඨම්බල හොයාගත්තා පස්සේ ඩේන්ස් මොකක්ද මේ කරලා තියෙනවා? තීරෙන්නේ නැහැ නේ අප්පා. මම දන්නේ නැහැ කියන්නේ. ඇත්තටම මට තීරෙන්නේ නැහැ. මගේ කොම්කමද ඔබේ දැන් ඔයගොල්ලෝ මන් දන්නා ටීචර් ටික අහන්නේ කියලා තේරෙනවද මන් දන්නේ නැහැ. මට නම් තේරෙන්නේ නැහැ. මට ඕනේ ගෝඨයි වල කොරම තේරුම් ගන්නද? ඒක මට මේ නාට්‍ය තීරෙන්නේ නැහැ. මට රේඛාවක් හදලා. එතකොට දැන් අර මේ පුරාණෝක්ති පුරාණ කතා බණ කතා මේ ටික ගත්තාම මම කල්පනා කරද්දී මේ ඔක්කොම අපේ අය ගන්න. ඔයාලා එකක් ගත්තාම එනවා. දැන් 550 ජාතික අදත් අපේ රටේ විශ්වාස කරන්නේ බහුතරය බුදුහාමුදුරගේ ශ්‍රී මුඛ දේශනා කියලා. ඒක කවුරු හරි කිව්වොත් එහෙම නෑ ඔය ඉන්දිය ජන කතා කියලා. අම්බාන බැලුණා. මගේ පන්ති වල ආපු හාමුදුරන් වහන්සේලාගේ වැඩි ප්‍රමාණයක් පන්ති නැවැත්තුවේ ජාතක කතා බණ කර්මයේ මේ බුදුහාමුදුරන්ගේ නෙවෙයි. ඒගොල්ලෝ අහන කොහොමද බණ කියන්නේ කියලා. ඒක ජාතක කතා කියලා කියනවා මේ ජනශ්‍රතිය ඇසුරින් ජනප්‍රවාද ඇසුරින් ඉන්දියානු ජනතාවගේ දීර්ඝ කාලයක් තිස්සේ තියෙන අත්දැකීම් වල එකතුව තමයි ජාතක කතා කියලා කිව්ව ගමන් අප්සෙට් වෙනවා. අප්සෙට් කියලා ඒ නැහැ බුදුහාමුදුරුවෝ. ඒක දැන් මම පොඩි ප්‍රශ්න අහනවා පරණාමවාදීදී. එතකොට එහෙමනම් දැන් ඉතිහාසය ගැන කියද්දී හාමුදුරුවනේ 550 ජාතකයක් කියනවා නම් ඒක ආත්මයක් අඩුවන්නේ අවුරුදු 100ක් තිබුණොත් අවුරුදු 55000ක් නම් ඉතින් ඩාවින්චි ඕනේ නැහැ නේද පරණාමවාදී කියන්නේ. ජාතක කතා පොතේ පරණාමවාදී හොයන්න පුළුවන් නේද? ඒ දැන් උදාහරණයක් පොතේ මෙතන ඉන්න මහත්මයා කියනවා නම් ගියාත්මය කතාව අඩුගානේ මටන් ගන්න 1950යිම. ඒතර 50 ආර්ථිකේ බණ්ඩාරනායකගේ මේ ආත්මය කියවන්න එපාය. ඊට ඉහළ පටන් ගන්න නම් පටන් ගන්න එපා. ඊට පස්සේ අඩුගානේ 1800 ගණන් වලින්. ඊට පස්සේ ඒකට කියවෙන්න ඕනේ සුද්ධ ආව කියවෙන්න ඕනේ. ඊට කලින් පටන් ගන්න ඕනේ දවදිනේ කාලේ. ඒතර ආත්ම පහක් කියද්දී අනුරාධපුරේ කාලේ අහුවෙන්න ඕනේ. නේ 550න් බ්‍රහ්මදත්තය. ඒකේ වැඩවසන රාජ්‍යක්‍රමයක් තමයි මනස්පයි නිවෙන්නේ. කිව්වහම කියනවා නෑ නේ මට බුදුහාමුදුරුවෝ තමයි. ඊට පස්සේ බෞද්ධ දේශනත් එක්ක මේක තියෙන අරුතේ කියලා අහුවාම ජාතක කතාවල කියනවා නෑ බුදුහාමුදුරුවෝ තමයි. ඒතර මම අහන මොනවද කියලා. අන්දු ජාතක කියනවා සබ්බේ නදී වරන් කතා සබ්බේ කට්ටම යවනවා සම්පත්තිය කරේ පාපා ලාපාන නිවාසකේ බුදුහාමුදුරුවෝ කියලා කියනවා. ඔව් කියලා කියනවා. මොකද්ද තේරුම? මොකක්ද තේරුම කියන්නේ වර්තේ බෙදනවාමයි. එතකොට නිශ්චිත ස්ථානයක් සහ දිවිණියක් ඉන්නවා නම් කියන වර්තේ බෙදනවාමයි. කුසීලාගෙන ඇවිත්ලා රැක්ක නොරැක්කා හුය. කවුද කියන්නේ? එතකොට අර යටි දෘෂ්ටියේ තියෙන ටිකයි මිත්‍යා දෘෂ්ටියෙන් කිව්ව ටිකයි බවුන් කිව්ව ටිකත් බුදුහාමුදුරන්ගේ එකවුන්ට් එකට වැටෙනවා. ඒක තමයි අපේ පුරාණෝක්ති ජාතක කතා ප්‍රබන්ධ කතා කියන්නේ. දැන් මේ විදිහටම නෙවෙයි මම අහන්නේ අපේ අර අපි සිංහලයයි පුදුනේ මම
දේශීය තැන තියෙන්නේ. සිංහලයා ඉක්ුණේ සිංහාගෙන් කොහොමද? ඔව්. ජපානි කාර්යයක් දෙලා කොරියාවෙන් කාර්යයකට බේස් එකක් ගෙනල්ලා ඒක ඉඳගෙන ටයි සුසුද්ද ගැඳුම් ටික අරගෙන සිංහල ඉස්ටි කරක් ගන්න යනවා. අය අපි සිංහලයි දාතියි. ඒතර කාටද උදේ ගන්නේ? සුපාදෙවිත් එක සිංහල උදේ ගන්නේ. එතකොට ඒක අර මුර්ග සංවාසකයි වෙන්නේ නැද්ද? සතුත් එක උදේ ගන්න එක. මුර්ග සංවාසක. ඒක නීති මුද්‍රාවක් ගන්නේ සංකයයක් කරද්දා. ශිෂ්ට ලෝකේ කරද්දා. ඒක තමයි අපි වෙන්නේ. ඒක සිංහ බාහුව දෙන්න සහෝදර සහෝදරයෝ. ඔව්. ඒතර උන් දෙන්න හැමනේ එක. ඒ අපේ රටේ ඇති. සිංහලේ ඉස්තිර ගහගෙන ඒක කියන්නේ. දැන් මේ ප්‍රබන්ධ විශ්වාසය. යක්ෂණ නැති කියලා පුවන් දුහඳුරගෙන නෑ දැකලා විශ්වාස කරනවා. ආදු කියනවා. ප්‍රබන්ධ විශ්වාස. ඒ රාජාවලියේ මහා වංශයේ තියෙන පට්ට කෙබර ඔක්කොම ටික විශ්වාස කරනවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මම අහන මහසෝනත් එහෙම මොකද වෙන්නේ? මේකට වේස් මාරු වෙලා මේකගේ වේශයන් පහක් අරගෙන මේක ගැහුවාම නිල් පාට පාර හිටිනවා පිළිකන්නේ කපුසි ගිහිලා ගෑණි දෙන්න උස්සගත්ත ගමන් උකට පයින් ගහනවා ඊට පස්සේ මේ ගෑණි පරල වෙනවා මහසෝන වැඩිනවා මේ දිස්ත්‍යක් වෙනවා දැන් නාට්‍යයට ආවම මට එන අරපොදේ තමයි දැන් මේ වගේ තව යවුන් ඉන්නවා මොන මං කිව්වොත් තව යවුන් කියන්නේ බලනකොට මොහිනී කියලා ගෑණි කියනවා ඔය හැම කොල්ලෙකුට මදන කොලක් හැදෙන කාලේ මොහිනී කියනවා දැන් යන්ත්‍ර ගැට ගහලා තියෙනවා මේ ලොකු සුරකට ගහන් ඉන්න කොල්ල මම මගේ පන්තිවල දැකලා ඒ උත්තර මේ අම්මා ගැට ගහුවා මොකද මඩ කුලක් වෙන්නේ කියලා මොහිනී කියනවා. දෙයි හාමුදුරුවනේ අවුරුදු 14 15 බැන්නම මොහිනී එන්නේ නැත්තම් යන්ත්‍රයකට ගහන්න ඕනේ අපේ කොල්ලන් පොඩි අප්සෙට් එකක් තියෙන එක දෙලින් එන්නේ නැහැ කියලා. ඉන්නේ නැත්තම් මොහිනී ගෙන්න ගන්න ඕනේ කියන එකයි මම කියන්නේ. ඒ නිසා දැන් මොහිනී වාගේ කාරණාවක් තොන්න එනවා. දැන් මේ සම්බන්ධව මේ අලුත් පරම්පරාව. හිතන විදිහ හරි ලස්සනයි කියලා මම හිතනවා. දැන් ඔය රජීව වසන්ත වේල්ගම දිනවනේ. ගොර සපුන්නේ හැරෙන ඇඟිලියේ 12 අනක තුන් මන් හන්ගේ කවුරු වෙනතුරු බලන් ඉන්නවද මොහිනී මගේ නංගී. මොහිනී හන්ගේ ඉන්නවද බලන්න. උඹේ දරුවා ගන්න කවුරුත් නොයන මොසල මංගී. උඹට දරුවෙක් දෙන්න ඕන තරම් අයගේ හන්ගේ. කිස් කරනවා පේ බලන්න බැරි වුණාට හැමනේදිම ඉන්නව කැම්පස් එකේ ඕන තමයි. ඉස්සර තුනේ සුප්‍රාණ බලන් විදියට මේ චින්තන කැම්පස් එක ගන්න. චින්තන දීපනේ. තිබ්බා. දැන් තියෙන්නේ පොරොන්දක් කෑන්නේ. ඒක හොඳයි. සිප ගත්තාම හොඳ නැහැ. හැබැයි මතක තියාගන්න සිප ගන්න දර්ශනේ තිබ්බනම් එහෙම මරාගෙන සතෙක් වගේ ඉම්බනම් කෙල්ලෙක් මුමක් විනා. අර සිස්ටර් සිප ගත්තා පොඩි අප්සෙට් එකක් දිනේ නාන්න. පොඩි ලික්කිස් එකක් නෙදෙන්නේ. ඒ නිසා අවශ්‍ය තිබුණේ ඒක නිකන් ත්‍රිසං විදියට හදලා දෙන්න. බදාගෙන පෙරලලා බිම පෙරලලා කකුල පෙන්නලා ගෑණිගේ ජංගිය පේනවා පොඩි දරුණු විදියට දුන්නා නම් හම්බෝ අපුල් ගන්නකොට. හරියට හරින නියෝග තමයි අපිට ඕනේ. අර සිස්ටර් කිස් එක තමයි මේක කියන්නේ. ඒ නිසා දැන් කොල්ලෙකුට ඇතුළේ මේ සාමාන්‍ය ස්වරූපෙට මොකද උනේ? දැන් මොකද කියන්නේ? සුරතනට අමතකව දරුවන් හඬක් දී කුණු බක්කියේ උඹ යකින්නේ කුණේ කොහොමද කියලා දීපන්න. හරිනේ. සුරංගනාවට දාලා ගිහින් තියෙද්දි දරුවෝ ටික කුණු බක්කියේ මොහින් ඉතින් වඩාගෙන ඉන්නවනේ හන්තියේ. මාතෘත්වයේ තියෙනවනේ කියන්නේ. වෙන දෘෂ්ටියකින් එක දකින්න පුළුවන් කමක් තියෙනවා. දැන් ওই විදිහට මෙහෙනම් කලු කුමාරයෙක් ඉන්නවනේ දැන් උඩ ගෑනු බහින කලු කුමාරයෙක්. ඒත් අර මහසෝනා ජාති ඉන්නවනේ අප 33 කෝටියක් දිවිය වගේම 33 කෝටිය යක්කු ඉන්නවනේ මේ රටේ. ඒ තව එක විතර කලු කුමාරයෙක්. ඌ වෙනවනේ. ඌ වෙනවනම් මොකද වෙන්නේ? කෙල්ල ඔය කල්පනා කරනවා, තෝන්තු මාන්තු වෙනවා, කල්පනා කරනවා, නිින්ද යන්නේ. නිකන් මාසෙ එක දවසක් නෙවෙයි දවස් 15ක් විතර මාසෙ මාරනවා වගේ ඉන්නවනේ. නිකන් පුල්ලක් කෙල්ල අප්සෙට් යනවා. ඒ කලු කුමාරයෙක් වෙනවා. දැන් ඔන්න මොකක් හරි මේකට පේටක් කරනවා. කෙල්ලකින් අහනවා නෑ අම්මේ මේ ගැටුවක් නෑ. දැන් අල්ලවතර කුමාරයා ගැහුවත් මාත් නෙවෙයි කලු කුමාරයා. කෙල්ලකින් ඇහුවම කෙල්ල කියන්නේ මොකක්ද? කුමාරයාගේ ෂෝක්. කුමාරයා ෂෝක්. දැන් මං අහන්නේ ටියුෂන් පන්තියක් ඉවර වෙලා ගාමත් එකක් කරන්න තැන්වල. මෙහෙම කුමාරලා කොච්චර ඉන්නවද? මොන් එලවන්න එපා. හිතපු දෙය බැල්ම දාපු දෙය. ඒක තමයි දිස්ති. ඒක මං හිතන්නේ කලු කුමාරයා ගෙන්නා ගැනීම සඳහා මොහිනී ගෙන්නා ගැනීම සඳහා බෙහෙත් කරනවා මිස මේවත් මුන් එලවන්න හොඳ නැහැ කියන එකයි මම හිතන්නේ. දැන් මම කියනවා ওই විදිහටම කියනවා දාප් තේර ගැන හරි කාශ්‍යප ගැන කිව්වහම මස්සිබුරු බොහොම ලස්සනට සීග්‍රියේ ඉන්න කාන්තාව ගැන කියනවා. මම ඉක්මනින් මේ කියන්නේ. දැන් බුද්ධසරණ දහම්සරණ සද්ධාරත්නවලිය සංඝසරණ පූජාවලිය මේ පංචමහා වරණ කතාවත් ගත්තා. මේවා කිව්වේ කොහොමද?
නුවණ මතවත් කුසල ඡන්දයතු ධර්මාභියෝග උපදෙස් දකින් බලකට පින්කම්මට නිවන් සාදා ගන්න එක මෙවන් සත්පුරුෂයට වැඩ සඳහා. නුවණ මදේවුන්ට කියලා මේ නුවණ දෙන්න කියලා කිව්වේ. බණකට ඇහුවම මොකද උනේ? තිබ්බ නුවණ කූඹුවක් තරම නැති වෙනවා. ඒ නිසා සුනාමිය කරපු අපරාධෙට වැඩි. තිස්සවුරුදු යුද්ධ කරපු අපරාධෙට වැඩි. මේ රටේ ඉතිහාස කතා සහ බණ කතා ටික අපේ රටට කෙලවර දෙනවා. සුනාමිය කරාට වඩා විනාශයක් කරා. තිස්සවුරුදු යුද්ධ විනාශයට වඩා විනාශයක් කරා මේ බණ කතා සාහිත්‍යය. දැන් ඒ නිසා අපි කොහොමද ගත්තේ කුණ්ඩල කේසි? කොහොමද ධර්මසේන හඳුරු කුණ්ඩල කේසි කියලා කියන්නේ? සත්‍යම්මට දිවිචන්තෝ ධම්මසේන අතිසරෝ ආකාශ පෞරාංගිකන් ධම්මසේන කියලා පටන් අරගෙන දුන්නා නේද වැඩි? මේ ලදරු ඉස්තිය. දැන් රසේ කියන්නේ අවුරුදු 16ක දෙන්නට ආසීතන කුණ්ඩල කේසි ආලෙ කුණ්ඩල කේසි. මොකද්ද තියෙන ප්‍රශ්නේ? මේ කියලා කරන්නේ කාමරයකට ආවා. ඒකට බලලෙකට කන්න දෙනවා කීයද? ඒක දීපේ වැඩි වෙනවා. හම්බුනේ කියන්නේ දෙමාපියෝ කියන්නේ පහලින්. ඒකද බලන්න. දැන් කුණ්ඩල කේසි කියවනේ ගුස්තාව්ගේ ඉමාමුවරි කියන්නේ කියවනේ අරකහරි. දැන් මේක වෙන විදිහකට දකින්නනේ පස්සේ කාලෙක රජු රුවන්වැලි නේ කුණ්ඩල කේසි වර්තමාන කුණ්ඩල දකින්නනේ කෙස උස් කරන් බැඳගෙන රෙද්ද තද කරන් නැදගෙන රතු කුණීල මල් බෙදීම අතුරතු දෙවි සත්තුක නීති ඇඳ වටේට තුන් විටයක් වැඩකුණු කර මන්න පාර හතක් දීපු කුණ්ඩල කේසි කැපෝ කෑලි හතකට මිනිහම් ඇයි මාර කඩනවා සත්තුක කංශ බෙදනවා සත්තුක රාජපුරුෂයන් විතරම පැලට පණිවි බතක් මාළුවක් බෙදගෙන බියාඹා ගිහින් වැලිකඩ කසින් කැලුම් කෑ සම්පූර්ණ සනසතු දෙවි වැලිකඩ ගංජ ගහනවා හොරකම් කරනවා විපරීතේ දැන් සූදු කෙලිනවා සත්තුක මඩ වෙලා තිනවා සත්තුක මොනවා කළත් මේ වෙනකන් ඉවසපු දෙවි සත්තු මේක දේශීය අනන්‍යතාවයේ සතා වික්‍රමජ මහත්මයා මේ බෙලහින පිරිණියා කියලා මම කියන්නේ කාටි පිරිණියා ලංකාවේ මොකක්ද කියන්නේ ඉන්නේ පුරුෂයෙක්ගේ යටතේයි තිබ්බන් පිරිණිය කියලා ඔබ හරක්ක් තියෙනවා පිරිණිකම කියන්නේ පිරිණි සංස්කෘතිය ඒකේ නෙවෙයි ඔක මනින් අන්න කියන මම ඉතින් තරහ වෙන්න එපා පිරිණිය කියන්නේ සංස්කෘතික ලක්ෂණයක් මම හරි ආසවුන විදර්ශන කියන්නේ මේ නාට්‍ය පරිණාමවාදය ගැන කියනවා ඒ විදර්ශන කියන පරිණාමවාදය කියන්නේ චාල්ස් ඩාර්වින් පරිණාමවාදය නෙවෙයි වඳුරකින් ඇවිල්ලා මේ පරිණාම වුණා කියන එක නෙවෙයි සංස්කෘතික පරිණාමය වෙනවා. ඔය එක දෙයක්වත් මා කුයිතු මුලක නැහැ දැන් පරිණාමය වෙලා තියෙන්නේ. ගෑනු බලයලා ඉවරයි. පොඩ බීලියන වල දෙකකට මොකද වෙන්නේ බලන්න. දොරාදීන බලන්න. අන්න හිතන්න. ෂුවර් රෙඩි දෙක නිසා. අරින්නද? මාතෘ මුලිකයි බබුල. පරිණාමයලා තියෙන සංස්කෘතික. ඒ නිසා එපාතා තේකිය දූහීනෙන් හඬනන්නේ. කිස් එකක් දුන්නම නාට්‍යයක හූ කියන හාමුදුරුවෝ ඉන්න රටේ තාත්තා බුදිය ගන්නවා දුවත් එක්ක තාත්තා කියනවා එපා තාත්තේ කිය දූහීනෙන් හඬනවා එපා තාත්තගේ කෑ ගහන්න තමයි අම්ම නැගිටලා තිගැස්සිලා නිදිවතුරේ විසුණු දීවි තුන් විටයක් කඩකුණු කර මන්න පාර හතක් දීපු කුණ්ඩල කීසි දැන් ඒසා මට ඕන ඩෙනිස් කියන දෙයට පොඩි එකක් මේ පරිණාමය තුළ යහු වෙනවා ඩෙනිස්. ඔයා විතරක් නෙවෙයි. කවියෝ, ගීත රචකයෝ, කීටි කතාකාරයෝ, Facebook එකේ අය එනවා. අර පරණ කෑල්ල ඉවරයි මම කියන්නේ. දැන් ඇතරින් කෑල්ල ගේන්න එපා. වැඩක් නැහැ. ඉවරයි. කොහෙද තියෙන්නේ? ඉවරයි. දැන් අපි කියනවනේ එකක් අපිට සාහිත්‍ය ගන්න බෑ. මේ මාර්ටින් වික්‍රමසිංහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ අපේ පුරාණෝක්ති අපේ දේශක සාහිත්‍ය අරගෙන කරා කියන මොකක්ද කරන්නේ ගත්ත තමයි ලෙස්ටර්ගේ මම මේකෙන් අදහස් කරන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ විශේෂ පටගෙන අදහසක් වරද්ද ගන්න එපා ඒක උලින් පල්ලෙන් අවුලනේ Facebook එකේ ගහන්න පටන් ගන්න එපා දැන් සත්න තියෙන මහා පාරමේ අවකාශ බව මතක තියාගන්න නේ ඒ නිසා මේ අපහාස කරනවා නෙවෙයි හැබැයි ලෙස්ටර්ගේ දේකාලින් නම් බලලා හැමකේ විශ්මුණක් නැද්ද කියලා නාටකයක් තොවිලයක් නැද්ද කියලා හැමකේ වික්‍රමසිංහ නම් අපතර කරලා තියෙනවා මධ්‍යම පන්තියේ චූන් එකක් දෙන්න අර පොඩි කෑල්ල ගත්තා මේකම තමයි ඉන්දියාවේ මන්රත්නම් වෙන්නේ මන්රත්නම්ගේ ආතල් එකක් දෙන ෆිල්ම්ස් වල බලන්න ශාරුක් ખાන් කාජල් එක ආතල් එකේ යද්දී දුප්පත් දෙමළ ගෑනුගේ ක්ලෝස් අප් එකක් වෙන්න උඩට දාගෙන දීලා ඈත දුර රූපයක් වෙනවා මුඩු කුඩි ඒකමයි හැබැයි ඉන්දියානු ජන සමාජ ඇත්ත ජීවිතේට මන්රත්නම් බහින්නේ උඩින් තවරගෙන යනවනේ මෙහෙම ඒකම තමයි වික්‍රමසිංහ එතකොට සත්සංගයි කියන පොතේ තියෙනවා. අර ගුරුකුලේ ඉන්න ෂේප්නියා.
ඒ නිසා මේ නාට්‍යයේදී මම මේ වේගෙන් කියන්නේ මම කියන්නත් ඕන චින්තන අවස්ථාවක් දෙන්න ඕන නිසා මම ඉක්මනින් ඉවර කරනවා. තමිනන් හතක් දැන් සරච්චන්ද කරපුදී මම හිතන්නේ අර ස්ලෝගන් එකක් හදාගත්තාම සරච්චන්ද කනපිට හේවෝ කියලා මම පෞද්ගලික මේ ස්ලෝගන් එකට විරුද්ධයි. දේශතවත් ගෝඨයි වල පොළවටවත් පුළුවන් කමක් නැහැ සරච්චන්ද කනපිට හරවන්න. කෝලම් කනපිට හරවලා තියෙනවා. ඒක තමයි. සරච්චන්දේ කෝලම් නාට්‍ය වලට. දැන් මොකක්ද මේ සරච්චන්ද මහත්තයා මම මේ ෂේප් න්‍යාය කියලා කියන්නේ. දැන් බලන්න වැද්දා ගිහිල්ලා වැද්දා මනම කුමාරයා මරුවාම මම කියන්නේ නඩුකාරයාගේ විනිශ්චයක් දෙන්නම නෙවෙයි කලාකාරයා තීන්දුව දෙන්න ඕනේ විනිශ්චය දෙන්න ඕනේ හැබැයි කලාකාරයා දෘෂ්ටිවාදයක් කියලා එකක් අපිට දෘෂ්ටිවාදයක් නෙවෙයි මොකද සරච්චන්ද කරන දෘෂ්ටිවාදයක් අනේ ඉක්පත සිදුවුනේ නොදැනී කාගේ එයා තීරණය කරනවා මේ දුරස්ත කරන ගේන්න ඕනේ මේ මට මගේ කියලා මේ නාට්‍යයත් එක බැඳෙන්න ඉඳන් මේ රෙද්ද හරියන්නේ නැහැ මේකෙන් එළියට ගන්න ඒතොර දේශකී නාට්‍ය බලද්දිම මට මුල් දවස් විතර කාරණාවක් සමන්පත් මත් පදාම්පවෝ එයි මේ හතර ශිල්පිකයි දෙන්නන් බැරි මට ආසයි මේක දෙන්නවා තව රෝලි ඇයි දන්නවද අර දුම් ගහලා හන්දන් ටික පත්තු කරගම තව රෝල් සම්ප්‍රදාය ගිනි ගන්නවා හොඳ නැද්ද හොඳ නැද්ද මං කැමතියි ඉන්නද මං කැමතියි ඒක ඇතුලේ ෆීල්ස් පුරුදු වගේ ආපහු මේ රටේ උන්ට හැදෙනවා මේක දෝෂවල යන්න ඕනේ තමයි දෝෂවල අපිත් අහුවේ ඔබත් අහුවේ කරන්න දෙයක් නෑ ආයෙ මෙතනින් යන උත්තරයක් නෑ උත්තර ඉවරයි ඒ නිසා ගිනි ගන්න ඕන තමයි මේ වේදිකාව ගිනි ගන්න ඕන තමයි මේ ක්‍රමවේද කවුද මේ කියන්නේ ඒකට හුරුතල් කරලා හරියන්නේ නෑ ඒ නිසා අර සරච්චන්ද මහත්තයා කියන කාරණේ කියන එක අපි දන්නේ නැහැ මායික ඔබට අපි දෙගොල්ලම දන්නවා මේ මලගියත් පොතේ දැන් දෙවොන්දරාසන් ටෝකියෝ නගරේ ඉඳලා කියෝතෝට යනවා. දැන් කියෝතෝට යන කියෝතෝේ පන්සල. ඒ කියෝතෝේ පන්සලේ මහායානේ හාමුදුරුවෝ. දැන් කියෝතෝේ පන්සලේ මහායානේ හාමුදුරුවෝ ඉද්දි ඒ පන්සලට ගියාම පන්සල බුදුබණ හාමුදුරුවෝ බුදුගේ මේ වචනයක්වත් පාවිච්චි කරන්නේ. ඇයි දන්නේ? ඒ කියෝතෝේ නායක හාමුදුරුවෝ සකේ බොනවා. ගෑනු කියන්නේ. දැන් ලියන්න වෙනවා පන්සලේ හාමුදුරුවෝට ගෑනු කියනවා. හාමුදුරුවෝ බොනවා කියනවා. ඒ කියලා නෑනේ මට කියලා තියෙන්නේ. පොඩි ෂේප් න්‍යායක් තිබුණා කියන එක මගේ අදහස. ඒ නිසා දැන් මට එනවා අදහසක්. දැන් මේක ඇතුලේ තමයි මම ඕනේ හිමි මේ ඩෙනිස් මොකක්ද කරේ කියන හොයාගෙන හදන්නේ. දැන් මම මේ දක්වා ටික ලේඛනගත කරලා ඉවරයි. දැන් මට එනවා කවුද මේ මහසෝනා මොකක්ද මේ නාට්‍ය කියන්නේ? මම හිතන්නේ මහසෝනා කියන්නේ දිස්ත්‍යක්. ඊටාම සාරව මේ මට තේරෙන විදිහ. මේක විචාරක අදහසක් නෙවෙයි නම් මේ ප්‍රේක්ෂකෙක් තීරුම් ගන්න විදිහ. මහසෝනා දිස්ත්‍යක්. දිස්ත්‍ය කියන්නේ දෘෂ්ටියක්. ඒතකොට මේ දෘෂ්ටිය වැටෙන්නේ කාටද? දෘෂ්ටිය වැටෙන්නේ කාටද? කාන්තාවට. කාන්තාවට මේ දෘෂ්ටිය වැටුණාම මේක එරෙහි වෙන්නේ බෙලහීන පිරිමියා නෙවෙයි. මගේ අදහස තඩි පිරිමියා. මම තඩි පිරිමියා කියලා දාස් කරන්නේ පිරිමි ගුණය කියලා කියන එකක් තියෙන ඇඟ නෙවෙයි. අම්මට ඕකේ මොකක් කරත් වෙන්නේ කිලියනම් හරි කියලා කියන්නේ අන්න තඩි පිරිමියා. හරි. ගෑන් එක 10 පාරක් සංසාර කරොත් තමයි ගෑන් මිනිහා දාලා යන්නේ නැහැ කියලා හිතන්නේ. තඩි පිරිමියා. දෙන්න එපා බොම්බ ගැලවෙන්න කියලා නාට්‍ය තියෙන්නේ. තඩි පිරිමියා. පාලනය කරන්නේ තඩි පිරිමියා. අනුරු ගැන මම කියන්නේ. ඒ නිසා මේ තඩි පිරිමියා මොකද්ද කරන්නේ? මේ කියන්නේ ගැට ගහගෙන ඉන්නේ 10 දෙනෙක් එක්ක නාට්‍ය. දැන් මේව ගැට ගහලා මේ දෘෂ්ටිය නවත්තන්න පුළුවන්. මට එන දෘෂ්ටිවාදය, මට එන අදහස ගැට ගහලා නවත්තන්න බෑ. හොඳ වෙන්නේ ආයෙත් මහසෝනයි. ඊළඟ ගැලේ ගැට ගහනවා. හරියන්නේ. උත්තරේ මොකක්ද? හැම වෙලාවෙම උත්තරේ හොයන්නේ අපිට නොපෙන්න බලවේගී. හනුමන්තගෙන් අහනවා, විරුදුවෙන් හමුදාෙන් අහන කොහෙද නේ? අපි හැමදාම අපේ රටේ උන් කරේ මොකක්ද? නොපෙන්න බලවේගී උත්තරය අහනවා. නේ? නාද දෙයියන්ගෙන් අහනවා. කොහොමද ආසනික හැදෙන්නේ? නාදේ උත්තර. ඒක විද්‍යාකාරයෙන් කරන පරිශ්‍රණය නෙමෙයි. ඒ උත්තර හොයන්නේ මේකට. දැන් මෙහෙම එනකොට උත්තර හොයන්න පටන් ගන්නවා අපේ දේශීය සුද්ධ ලක්ෂණ. පිරිත්නෝල්, සෙක්කාලි, වාස්තවික ඔක්කොම නාටි තියෙනවානේ භාෂාව ඔක්කොම ටික තියෙනවානේ. දැන් මොකද වෙන්නේ?
අර දෘෂ්ටිය යන්නේ. දැන් මම හිතන කාරණාවක් තියෙනවා. අවසානයේ දිනන්නේ මහසෝනගේ දෘෂ්ටියනේ මේ නාට්‍යයේ. ගෝඨයිම රජතුමා සහ විශ්වාසකගේ යුද්ධෙලු අන්තිමට රජතුමාක් යනවා ඉතින්. ගියදුමක්. ඒ කියන්නේ දේශීය සුද්ධ වූ චින්තනමය ස්වභාවය කුඩුපට්ටම් කරලා මහසෝනගේ දෘෂ්ටිය දිනනවා. එහෙමනම් ඩෙනිස් මේකින් අදහස් කරනවාද මහසෝන දෘෂ්ටිය තමයි මේකට හදන්න පුළුවන් කියලා. මම කියන්නේ ඒක නෙවෙයි කියන්නේ.